හයි ළමයි. ඔන්න බඩගින්න අඩු කරගෙන බර අඩු කරගන්න ලේසි කොම්බෝ එකක් ගෙනාවාද. මේක චියා පුඩින් රෙසිපි එකක්. හැබැයි ඒක කන්නේ ගස්ලබොත් එක්ක. අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම කිව්වා වගේ මේකට අපිට ඕන වෙනවා චියා සීඩ්ස්. මම මෙතන අරගෙන තියෙනවා චියා සීඩ්ස් වලින් තේ හැඳි 3ක වගේ ප්‍රමාණයක්. ඒක මේ විදිහට බෝල් එකට දාලා ඊට පස්සේ මම එකතු කරගන්නවා හනයට. ඒකිනුත් මම තේහැන් 2ක වගේ ප්‍රමාණයක් එකතු කරගෙන ඊට පස්සේ එකතු කරගන්නවා ග්‍රීක් යෝගට්. මේකට ස්ටීවියා දාලා තමයි තියෙන්නේ. යෝගට් වලුත් මම ග්‍රෑම් 80ක් වගේ තමයි එකතු කරගත්තේ. ඒ ටික දාලා මේ විදිහට හොඳට මික්ස් කරලා වතුර චූට්ටකුත් දාලා ඒකත් මේ විදිහට හොඳට ක්‍රීමි ටෙක්ස්චර් එකක් වෙන්න හදාගෙන ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා පැය 2ක් වගේ. රාට දාලා උදේට ගන්නත් පුළුවන් බ්‍රෙක්ෆාස්ට් එකට ගන්නවා නම්. මේ තියෙන්නේ පැය 2ක් වගේ දාලා තියපු චියා පුඩින් එක. දැන් තියෙන්නේ ගස්ලබ ගෙඩිය කපාගෙන ඒකට අර චියා පුඩින් එක එකතු කරගන්න. ඉතින් මම මේ විදිහට ගස්ලබ ගෙඩිය කපා ගන්නවා. ඉතින් මම මේකෙන් භාගයක් වගේ තමයි පාවිච්චි කරන්නේ අද මගේ උදේ කෑමකට. ග්‍රීක් යෝගට් වල ප්‍රෝටීන් තියෙන නිසා වැඩි වෙලාවක් පිරුණු ෆීලින් එකක් අපිට දෙනවා. ඒ වගේම ගස්ලබු වල තියෙන තන්තු නිසා ෆයිබර් වැඩි නිසා බඩ පිරුණු ෆීලින් එක ගස්ලබු වලනොත් අපිට හම්බ වෙනවා. ඒ වගේම තමයි ආහාර ජීර්ණය කරන්න වගේම විටමින් C, ඇන්ටිඔක්සිඩන්ට්ස් ගොඩාක් අඩංගු මේ ගස්ලබු කැලරි අඩුපාඩුතරක් නිසා අපිට බර අඩු කරගන්න ගොඩක් උදව් වෙනවා. මේ තියෙන මගේ ස්ටීවියා සීනි ආදේශකය. මම ඒක දාලා තමයි ග්‍රීක් යෝගට් එක මුලින්ම හදලා තියාගෙන තිබ්බේ. ඉතින් මේකේ කැලරි බිඳුව නිසා අමතර කැලරි ප්‍රමාණයක් අපේ කෑමකට එකතු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දියවැඩිය ආරෝගීන්ටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. දිරේ සීනි මට්ටම වැඩිවීමක් වෙන්නේ නැති නිසා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් පල්ලා WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා වගේ ස්ටීවියා එක අදම ආඩ් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මේකේ උඩින් ටොපින්ග්ස් විදියට එකතු කරගන්නවා චියා සීඩ්ස් උයි හනයට චුට්ටකුයි. මේ තියෙන්නේ මම කලින් ග්‍රයින්ඩ් කරලා තියාගත්ත තල ඇට. මේකේ නියුට්‍රියන්ට්ස් පිරීලා තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ මම කලින් ග්‍රයින්ඩ් කරලා තියාගත්ත කැෂුස් කජු. ඉතින් ඒකත් මම මේ විදිහට උඩින් ටොපින් එක විදිහට එකතු කරගෙන චියා සීඩ්ස්, ෆ්ලැක්ස් සීඩ්ස්, ෆයිබර් සහ හෙල්දි ෆැට්ස් වලින් පිරිච්ච මේ යෝගට් බෝල් එක රස බලන්න තමයි යන්නේ. ඉතින් මේකේ කැලරීස්, නියුට්‍රිෂන්ස්, මැක්‍රෝස් මම ඔයාලට පල්ලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ වෙනද වගේම දාලා තියන්නම්. මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ පපායා චියා පුඩින් බෝල් එක. ඉතින් මේක කෑවම ගොඩක් වෙලා යනකම් බඩගිනි හැදෙන්නේ නැති හේතු ටික මම ඔයාලට දැන් කිව්වනේ. එන්නකෝ මේක හරිම ක්‍රීමි ආස හිතනවා. දැන් රස බලමු. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ බර ඉක්මනින්ම මෙන්න මේ වගේ කැම රස බලන ගමන් අඩු කරගන්න. හරිම රසයි. අඩු කරගන්න කියලා කියන්නේ කෑම අතහරින එක නෙමෙයි, හරි choices තෝරගන්න එක. ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.